ආයුබෝවන් සියලු දෙනාට සුබ දවසක්. අද අපි බලන්නේ වැල්වල ප්‍රභේද යටතේ කොඩොල් වලින් සහ කෑලි වලින් කොහොමද පැල හදාගන්නේ කියන එක. ඒකට දැන් අපි මීට කලින් එළබීමට අරුණැල්ල තුලින් මේ විවිධ වූ ප්‍රභේදයන් ගැන පෙන්වුවා දැනුවත් කරා. හැබැයි අපිට ගොඩක් දෙනා අපෙන් ප්‍රශ්න කරලා අහනවා මේ කොඩොල් වලින් කොහොමද පැල කරගන්නේ කෑලි වලින් කොහොමද පැල කරගන්නේ කියලා. එතකොට කෑලි වලින් කොඩොල් වලින් කොහොමද පැලයක් හදාගන්නේ කියන එක තමයි අද අපි කතා කරන්නේ. දැන් එතකොට මේ තියෙන්නේ කොඩොල්. දැන් රාජාල වැලේ වැල උඩ හැදුණු කොඩොල්. නැත්නම් වැල උඩ හැදුණු බීජ මේක. එතකොට මේකේ ඔබට පේනවා ඇති මේ සුදු පැහැයෙන් යුක්තව චූටි අංකුර ඇවිල්ලා තියෙනවා. නැත්නම් පැල වේගන එනවා. එතකොට මේ පැලවුණු බීජ තමයි අපි හදාගන්න ගන්න. දැන් අපෙන් ගොඩක් දෙනා ඉල්ලපුවාම අපි බොහෝ දෙනාට මේ වගේ කෑල්ලක් තමයි එවන්නේ. අලයක් තමයි එවන්නේ. ඒකට දැන් අර ලොකු අලයක් එවන්න බෑ මේ බර වැඩි. ඒකට මේ වගේ එකක් බෝ කරගන්න ලෙහෙසි පහසුයි. ඒකට මේක අපිට පුළුවන් බෑග් එක හදාගන්නත් පුළුවන්. පොළොවේ ස්ථිරව හදාගන්නත් පුළුවන්. මේ බෝ කරගන්න නම් වඩා හොඳ මේක බෑග් එක හදාගන්න ඕනේ. දැන් මේ වගේ හාල් බෑග් එකක් ගත්තොත් මේක අපිට පුළුවන් මේකේ හොඳට පස්පුරව ගන්නවා. මේ ඉස්සලා කරන්න ඕනන්නේ මේක අත්තට මෙහෙම අත යවලා දෙපැත්තෙන් අල්ලගෙන කන පිට හරවන්න ඕනේ. කන පිට හරවා ගන්න හේතුව තමයි නැත්නම් මේක පොළවේ පట్టල වෙන්නේ. මෙහෙම හදාගෙන මේක යටට දාගන්න ඕනි මේ කපපු පොල් ලෙලි කෑලි ටිකක් නැත්නම් පොල් මුඩු උනත් කමන්නේ කෑලි වලට කපලා යටට දාගන්න. එතකොට මේකේ අර වතුර බදලා හිටින්නේ බැහැලා යනවා. ඊට පස්සේ මේකට හොඳට දිරපු කොම්පෝස්ට් කොළ රොඩුත් එක්ක පොහොර ටිකක් පුරවා ගන්න. ඊට පස්සේ මේ උඩල බීජය අරගෙන මේකේ අඟල් එකමාරක් දෙකක් විතර ඒ පස් ටිකේ යට කරලා තිබ්බාම සතියක් දෙකක් යනකොට මේ අංකුරේ ඉක්මනින් වැලක් හැදිලා උඩට එතිගෙන එනවා. ඒකට ආධාරකයක් තියලා හොඳට අවුව වැටෙන තැනකට අපිට මේක සම්බන්ධ කරපුවාම හොඳ පැලයක් හදාගන්න පුළුවන්. එතකොට මේ වගේකින් සාමාන්‍යයෙන් ග්‍රෑම් 500ක 600ක අලයක් මේ බෑග් එකේ අපිට හදාගන්නත් පුළුවන්. එහෙම. ඒ වගේම තමයි මේක අපිට වෙනත් ලොකු කොටසක් ගත්තොත් එහෙම. දැන් මේ තියෙන්නේ දන්දිල අලයකින් ආපු බෑග් එක හදපු එකක් කෑල්ලකින්. ඒ දන්දිල අලෙන් ආපු අංකුර මේ පෙන්නන්නේ දම් පෑයෙන් පෙන්නන්නේ අංකුරයක් ඇවිල්ලා තිනවා. දැන් පැලවෙන්න ආසන්නව දැන් වැල එන්න ආසන්නව තියෙන්නේ පැල වෙලා තියෙනවා. ඒතකොට මේකත් අර වගේ බෑග් එක හදාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක මේ භාජනයකත් පුළුවන්. බෝ කරගන්න කෙනෙකුට මේක මෙන්න මේ වගේ භාජනයක හදාගන්නත් පුළුවන්. මේ පස්පුර වල තියෙන කොම්පෝස්ට් දාලා තියෙන්නේ. උන මෙන්න මේක මෙහිම ඉඳපුවාම යට කරලා තියන්න පුළුවන්. එතකොට මේක පැල වෙනවා. දැන් මේ මුල් පද්ධතිය මේකේ ගියපුවාම ස්ථිරව වුණාම මේක පස් බෑග් එකක දාලා හදාගන්නත් පුළුවන්. මේකෙම හදාගන්නත් පුළුවන්. ඉඩකඩ තියෙන තැනක නම් බිම හදාගන්නත් පුළුවන්. එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් මේ වගේ වියලි අඳුරු තැනක තියලා තිබ්බහම අර දෙසැම්බර් මාසේ වැල්වල ගලවපුවාම දැන් ඔන්න පැල වෙලා තියෙනවා. දැන් මේ සුදු පාටට පේන්නේ මුල්. මේ සුදු පෑයෙන් තියෙන මුල්. මේ දම් පාටට හුරුව තියෙන්නේ බැලේ අංකුරේ ඇවිල්ලා තියෙනවා. දැන් මේක තමයි ඉක්මනින් ඇදෙන්නේ මෙහෙම. ඒකට මේක දැන් පොළවේ ස්ථිරව හදාගන්න පොළවේ හදනවා නම් තමයි මේක වඩා හොඳ. බෑග් එකක් හදන්න පුළුවන් ගැටලුවක් නැහැ. ඉඩකඩ තියෙන තැනක නම් පොළවේ හදාගන්න ඕනේ. ඒකට තමයි වඩා සාර්ථක වෙන්නේ. දැන් මේ කහට අඟල එකක් කහට ගතිය පේනවා හොඳටම. ඒකට මේක බිම හදාගන්නත් පුළුවන්. භාජනයක හදාගන්නත් පුළුවන්. බිම හැදුවොත් තමයි වඩා සාර්ථකලයක් අපිට ගන්න පුළුවන්. ඉඩකඩ නැති තැන්වල ලොකු භාජනයකත් පුළුවන්. දැන් මේ වගේ ලොකු 50 පොහොර උරයක් ගත්තොත් හාල් බෑග් එක ඒකට හොඳට කොම්පෝස්ට් පුරවලා අර වගේ යටට පොල්ලෙලි කොටස් ටිකක් කපලා දාලා වතුර බහැලා යන්න සලස්සලා ඒකෙත් හොඳට පස් පුරවලා මේක ඒක යට කරගත්තොත් ඒකෙත් ඉඩකඩ නැති තැනක වැලක් හදාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉඩ තියෙනවා නම් හොඳට වට ප්‍රමාණය අඩි 2ක් වල බිඳලා යටත් අඩි
දෙකක් වගේ ප්‍රමාණයක් හදාගෙන හොඳට ඒකට දිරපු කොම්පෝස්ට් පුරවලා මේ ඉහටිය කියලා කිව්වේ මේ පරණ වැල මැරුණාට පස්සේ ඒ ආසන්න කොටස මේ ඉහටිය කියලා කියන්නේ ඒකට අපි හිතන වැල ආසන්නයේ තැන. එතකොට මුල් මේ අග කොටස නෙවෙයි මුලම කෑල්ල මේ. එතකොට මේක තමයි ඉක්මනින් පැලවෙන්නේ. අග කොටස් ටිකක් පැලෙන්න කල් යනවා. එතකොට මේක අපිට පැල කරගන්න ලේසි. මේ එහෙම තියෙන්නේ කහට අඟල ඉහටිය කෑල්ල. දැන් මේ ඉක්මනින් මේක පැලේ හදාගන්න පුළුවන් බිම ඉන්දුව. මේ තියෙන්නේත් එහෙම ගත්ත සුදු දන්දිල එකක්. දැන් බලන්නකෝ මේ රෝස් පෑයෙන් අංකුරයක් ඇවිල්ලා තිනවා. දැන් මේ ඇවිල්ලා පෙබරවාරි මාසෙනේ. ඒකට අපි කිව්වනේ දෙසැම්බර් ගලවලා ජනවාරි පෙබරවාරි මාර්තු කාලවල මේක අඳුරු තැනක තිබ්බාම පෙබරවාරි පහු වෙනකොට පැලවෙනවා කියලා. ඔන්න දැන් පැලවිලා තියෙනවා. ඒතර මේකත් අපිට පුළුවන් අර ස්ථිර පොළවේ හදාගන්නත් පුළුවන්, භාජනයකත් පුළුවන්, ඉඩකඩ නැති තැන් වල භාජන වල හදාගන්නත් පුළුවන්. මේ සුදු දන්දිල එකක් එහෙම. ඊළඟට මේ උඩල වැල උඩ හැදුණු බීජ. දැන් මේ තියෙන්නේ වැල උඩ හැදුණු බීජ එක පැලවේගෙන ඇවිල්ලා මේ අංකුරය දැන් ඇදීගෙන එනවා මෙතන මේ මුල් පද්ධතිය තියෙන්නේ. එතකොට මේ වැල උඩ හැදුණු අලයක් මේක. එතකොට මේක අපිට පුළුවන් අර වගේම භාජන වලත් පොළොවෙත් හදාගන්න. ඉඩකඩ නැති තැනක නම් භාජන වල පුළුවන්. ඉඩ තියෙන තැනක නම් පොළොවේ හදාගන්න පුළුවන්. මේකටත් අර වගේ අඩි 1.5ක විතර යට ගැඹුරු තියෙන වට අඩි 1.5ක් වගේ තියෙන වලක් හදාගෙන ඒකට හොඳින් දිරපු කොළරොඩු කොම්පෝස්ට් පුරවලා ඒකේ සම්පූර්ණයෙන්ම මේක වැහෙන්න යටකරන්න අඟල් 4ක් වගේ ඊට පස්සේ පස් පුරවන්න වහන්න. මේක අනික් දේවට වඩා අනික් වැල්වල වලට වඩා විශේෂත්වය තමයි උඩල ඉක්මනින් පැලවෙනවා. ජනවාරි මාසෙ වෙනකොට මේ අංකුර එනවා උඩල වල. අනික් වැල්වල එහෙම ජනවාරි පැලවෙන්නේ නැහැ. දැන් මේක ඉක්මනින් පැලවේගෙන එනවා. ඒතකොට මේක අනික් වැල්වල වලට වඩා තියෙන විශේෂත්වය තමයි ඉක්මනින් වැල යාම් වෙනවා. කියන්නේ මේ වැල දැන් පොළවේ ඉඳුවාට පස්සේ අලය සති 2-3ක් යනකොට අඩි 20ක් 25ක ඉක්මනින් වැල යතිගෙන යන අල ප්‍රභේදයක් තමයි උඩල කියලා කියන්නේ. ඒතකොට මේක අනික් ඒවාට වඩා හදාගන්න ඉක්මනින් ලේසි. ඒතකොට පොළවේ හදාගන්නත් පුළුවන්. බෑග් වලක එහෙම තැනක හදාගන්නත් පුළුවන් මේ උඩල වැල උඩ හැදුණු බීජ. එහෙම නැත්නම් කොඩොල්. මේකේ පොළවෙත් අලයක් හැදෙනවා. මේ පොළව ඇතුලේ හැදුන එක නෙවෙයි වැල උඩ හැදිච්ච එක. දැන් මේ තියෙන්නේ කහට අඟල. හොඳින් බලන්නකෝ. කහට ගතිය තියෙන කහට අඟල. කහට අඟල කිව්වේ උඩ ඉහටිය ළඟ කොටස ගොඩක්ම කහට ගතිය තියෙනවා. අපි දැන් මේ බලන්නේ මෙන්න මේ වගේ කහට අඟල කෑල්ලක් කෑලි වලට කපලා ඒ කෑල්ල කොහොමද පැල කරගන්නේ? දැන් මේ වගේ අලයකින් කපලා ගත්ත කෑලි මේ තියෙන්නේ. ඒකට මෙන්න මේ වගේ කුඩා කෑල්ලක් දැන් බෝ කරගන්න කෙනෙකුට අවශ්‍ය නම් මේ වගේ කුඩා කෑල්ලක් අපිට පුළුවන් මෙන්න මේ වගේ කුඩා කප් එකක යෝගට් කප් එකක් වගේ එකකට කොම්පෝස්ට් පුරවලා මෙන්න මෙහෙම මේක යට කරගෙන මේකට තව කොම්පෝස්ට් ටිකක් උඩින් දාලා වැහුවාම මේක අපිට පුළුවන් ගොඩක් තෙත වතුර අවශ්‍ය වෙන්නේ සාමාන්‍ය තෙත මට්ටමක තිබ්බාම මේක සති දැන් 2-3ක් යනකොට මේක අංකුරක් ඇවිල්ලා පැලෙනවා. එතකොට මේක ස්ථිරව තැනක හදා ගන්නවා නම් වැල අඟල් 6-7ක් ඇදීගෙන එනකොට මේ කප් එකෙන් මේක අනිත් පැත්ත හරවලා මෙහෙම තට්ටුවක් දාපුවම ගලව ගන්න පුළුවන්. මේක ඊට පස්සේ අපිට පුළුවන් ස්ථිරවම මේ පස් බෑග් එකක් වගේ එකක හරි වෙනත් භාජනයක හරි ස්ථිරව මේක හදාගන්න පොළවේ හදාගන්නත් පුළුවන්. ඒතකොට බෝ කරගන්න කෙනෙකුට වඩා හොඳ මේක අර භාජනයක හදා ගන්නවා නම් මොකද මේ හානියක් වෙන්නේ නැතුව පොඩි කුඩා පැලයක් ඉඳ හදාගන්න ලේසි. ඊළඟට දැන් අපෙන් ගොඩක් දෙනා ඇහුවා මේ කුකුලල කොහොමද පැල කරගන්නේ? මේ තියෙන්නේ කුකුලල. කුකුලල හැදෙන්නේ ඒක පොකුරට. මේක ඇවිල්ලා සූට කුකුලල. සූට කියලා කිව්වේ කුඩානේ. කුඩා කුකුලල වල විශේෂත්වය තමයි දැන් මේ කුකුලල වල කෙඳි වැඩි. ඉතින් බලන්නකෝ. රැවුල් වගේ ගොඩක් කෙඳි වර්ග තියෙනවා. තන්තු මුල් ගොඩක් තියෙනවා. ඒතකොට මේ අඳුරා ගන්න ලේසි. සූට කියලා කිව්වේ කුඩා එක පොකුරට තියෙනවා. කුකුලල වල වර්ග කීපයක් තියෙනවානේ.
මහා කුකුලල, හීන් කුකුලල, යාපනයේ කුකුලල කියලා වර්ග කීපයක් තියෙනවා. මේ ඇවිල්ලා සූට කුකුලල එක. මේක අපි හදලව තිබුණෙත් වාජනයක. වාජනයක හැදුවාම තමයි මේ වගේ අලගොන්නක් අපිට ගන්න පුළුවන් වුණේ. තව බිම ඉන්දුවා නම් ඊට වඩා ටිකක් ලොකුටත් අල හැදෙනවා. ඒකට මේවත් පුළුවන් කපන්න. කපලා මේකිනුත් පුළුවන් කෑලි 3ක් අරගෙන පැල කරගන්න මේ අලේ. එහෙම නැත්නම් මේ අලයක් පිටින්ම වුණත් අපිට පැල කරගන්නත් පුළුවන්. ඒකට මේ කුකුලල කෑලි වලින් පැලෙනවා කිසිදු ගැටලුවක් නැහැ. දැන් මේකක් කපලා කෑලි 3කට වෙන් කරගෙන මේ වගේ කප් එකකට දාගත්තොත් අපිට ඒකිනුත් පුළුවන් පැල 3ක් හදාගන්න මේ කුකුලල කෑලි වලට කපලා. එහෙම ගැටලුවක් වෙන්නේත් නැහැ. කුකුලල කෑලි වලිනුත් පැල වෙනවා. මේ තියෙනෙත් එහෙම ගත්ත කුකුලලයක්. දැන් මේකත් අපිට කෑලි 4කට වගේ කපා ගන්න පුළුවන්. පැල කරගන්න අවශ්‍ය කෙනෙකුට නම් බෝ කරගන්න අවශ්‍ය නම් මේක දැන් කෑලි 3කට කපා ගත්තත් මේ වගේ කෑලි 3කින් අපිට පුළුවන් හොඳ පැල 3ක් හදා ගන්න. ඊළඟ විශේෂිතම අල ප්‍රභේදයක් තමයි ජාවාල. දැන් බලන්නකෝ මේ මෙහෙම ගත්තොත් එම් නිකන් ඉත්තෑවෙක්ගේ හැඩයට තියෙනවානේ. එතකොට මේ කෙඳි ගොඩක් තියෙනවා. ජාවාලයි කුකුලලයි යම් සමාන බවක් තියෙනවා. ජාවාල වලත් කෙඳි තියෙනවා, කුකුලල වලත් කෙඳි තියෙනවා. එතකොට ජාවාලේ තියෙන වෙනස තමයි අපි මීට කලින් හෙළබිමට අරුණැල්ලෙන් ඒ ගැන පැහැදිලි කරා. ජාවාල හැදෙන්නේ මේ ජාවාල හැදෙන පොළවේ මතු පිට ආසන්නව කම්බියක හැඩයට එතෙනවා මුල් පද්ධතිය. එහෙම නැත්නම් කටු වැලක්. ඉන්නේ කටු වැල යට තමයි මේ ජාවාල හැදෙන්නේ. දැන් මේකත් අපිට කෑලි වලට කපා ගන්න පුළුවන්. හැබැයි ජාවාල වල තියෙන වෙනස තමයි ජාවාල දැන් මේ පොත්ත ඉක්මනට පොඩ්ඩක් මෙතනින් පළු දුන ගමන් එතනින් නරක් වීමේ සම්භාවිතාවය වැඩි. ඒකේ වතුර ගතියත් වැඩි අනික ඒවාට වඩා. ඒතකොට මේක ඉක්මනින් නරක් වෙන්න යනවා. ඒ හින්දා ජාවාල කපා ගන්නවා නම් විස බීජනාශකයක් පාවිච්චි කරලා අර කැපුම් මූණත හොඳට පිරිසුදු කරලා තමයි අපි කෑලි පැල කරගන්න ගන්නවා නම් ගන්න. එහෙම නැති වුණොත් නරක් වෙනවා. දැන් මේක අපිට පුළුවන් අලේ පිටින්ම මෙහෙම ඉඳගන්න. මේකත් අර අපි කලින් කිව්වා වගේ හොඳට 50යි බෑග් එකකට මෙහෙම කොම්පෝස්ට් පුරවලා මේක හදාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් හොඳට බිම ඉඩකඩ තියෙනවා නම් යම් කෙනෙකුට අර වගේම අඩි 2ක විතර වලක් ඉඳගෙන අඩි එකමාරක් ගැඹුරට තිබ්බනම් ඇති. මොකද ඒතර මේ අලේ ස්වභාවය අනුව ගොඩාක් ලොකුට යන්නේ නැහැ. අඩි ලොකු වුණොත් තමයි ගොඩක් ලොකු අලයක් හදාගන්න පුළුවන්. ඒතකොට එහෙම බිම ඉඳ ගන්නත් පුළුවන්. වාජනයක හදාගන්නත් පුළුවන්. හැබැයි ජාවාල හදනකොට මතක තියාගන්න මේ බිම හදනවා නම් පොළවේ ඉඳනවා නම් මේක අර නිතරම පෑගෙන්නේ යන්නේ නැති තැනක හදාගන්න ඕනේ. හේතුව මේකේ පොළොව ආසන්නේ කටු දැලක් හැදෙනවා. මේ කටු දැල බොහොම තියුණු කටු. ඒකට මේවා මේ හානි වෙන සුළුයි මේ කටු. ඒකට ඇනුනොත් එහෙම බොහොම වැදුම් දෙන වේදනාවක් වෙනවා කටු වල. දැන් මේ ජාවාල හදලා තියෙන්නේ ස්වභාවයෙන් හැදිලා තියෙන්නේ මේ ස්වභාවිකව ආරක්ෂා වීමේ පද්ධතියකුත් එක්ක. ඒ කටු දැල තියෙන්නේ මේ වැලේ අලේ ආරක්ෂාවට. ඉතින් හදනවා නම් මේක භූමියේ අයිනකින් හදා ගන්නවා නම් තමයි වඩා හොඳ. නිතරම පෑගෙන්නේ නැති තැනක.